මට අද කරන්න හිතුණා මේ ඇටෝට් 3 එකේ තියෙන ෆීචර් එකක් ගැන. බොහෝ දුරට මම මීට කලින් පාවිච්චි කරේ Glory IOTO එකක්. ඒකේ මේ ෆීචර් එක තිබුණේ නැහැ. මම සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකක යනකොට පාවිච්චි කරේ මෙන්න මේ හෑන්ඩ් බ්‍රේක් එක. මේක උඩට ඇදලා තමයි අපි ට්‍රැෆික් එකේදී වාහනේ නවත්තගත්තේ. එහෙම නැත්නම් අපි මේ P එකට දාන්න ඕනේ. ඊයකට දැම්මහන් පස්සේ අපි ආපහු වාහනේ ඉස්සරහට ගන්නවා නම් ගියර් shift කරන්න. ඉතින් ඒ වුණාට මේ Atto 3 එකේ ෆීචර් එකක් තියෙනවා. මෙන්න මේ A අපිට auto hold. ඒකට මම පෙන්නන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. අපි ට්‍රැෆික් එකක යනකොට අපිට පුළුවන් දැන් මේ D එකේ තියෙනකොට මෙන්න මේ auto hold එක ඉස්සරහට යන ගම මේ වාහනේ ඉස්සරහට යනවා. අපි හිතමු දැන් මේ ට්‍රැෆික් එක නතර වුණා කියලා අපිට පුළුවන් මේ ඔටෝ හෝල්ඩ් එක ඔබන්න. මේකෙදි අනිවාර්යෙන් අපි සීට් බෙල්ට් දාගෙන ඉන්න ඕනේ. දැන් මේක පෙන්නනවා මේ ෆීචර් එක වැඩ කරන්නේ නැහැ සීට් බෙල්ට් නැහැ කියලා. අපි වෙන සීට් බෙල්ට් දාගෙන ඉන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති කොළ පාටින් ඒ අකුරක් ඇක්ටිවේට් වුණා. ඒකට අපිට පුළුවන් බ්‍රේක් එකෙන් කකුල ගන්න. දැන් මම බ්‍රේක් එකෙන් කකුල ගත්තා. බ්‍රේක් එකෙන් කකුල ගත්තට වාහනේ ඉස්සරහට යන්නේ. එතකොට අපිට ආපහු අපි හිතමුකෝ අපි ඉන්නේ ට්‍රැෆික් එකක කියලා. ට්‍රැෆික් එකක ඉන්නකොට ආයි ඉස්සරහට යන්න ඕන නම් අපිට ඇක්සලරේටර් එක පා ගන්න විතරයි තියෙන්නේ. ඇක්සලරේටර් එක පාගatti වාහනේ ඉස්සරහට යනවා. මම හිතන්නේ මේ ෆීචර් එක Honda Vezel එකේ තිබුණා. හැබැයි මම කලින් පාවිච්චි කරපු Glory IOTO එකේ තිබුණේ ඒකයි මම වීඩියෝ එකක් කරන්න හිතුනේ. මේක මම දැනකට හිටපු ෆීචර් එකක් නෙමෙයි. මේක මාත් එක්කම IOTO එක ගත්ත මිස්ටර් ලින්ටන් ඩිසිල්වා එයා තමයි මට මෙහෙම ෆීචර් එකක් තියෙනවා කියලා කිව්වේ. අපි දැන් බලමු මේ කන්දකදී අපි නැවතුවයි කියලා. මේ කන්දේදී නැවත්තලා වාහනේ නතර වුණා. අපිට මේක දැන් දැක්කද කොළ පාට එබිලා ඔටෝමැටිකලි ඔටෝ හෝල්ඩ් ඇක්ටිවේට් වෙනවා. මම දැන් කකුල අරගෙන තියෙන බ්‍රේක් එකෙන් ඒකට වාහනේ මේ කන්දේ තිබුණත් පිටිපස්සට යන්නේ නැහැ. ඉස්සරහට යන්න ඕන නම් ආපහු ගියර් shift කරන්න ඒ මුකුත් අවශ්‍ය නැහැ. ඇක්සලරේටර් එක පා ගන්න විතරයි තියෙන්නේ. කලින් හිටිය තැනිකලාවක අපි බලමු නෝමල් ෆ්ලැට් රෝඩ් එකක වාහනේ නතර කරලා ඒ අකුර දැන් ඇක්ටිවේට් වෙලා නැහැ. වාහනේ නතර වුණාට දැන් ඇක්ටිවේට් වුණා. දැන් එතකොට ආපහු වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ ෆීචර් එක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි ට්‍රැෆික් එකක එළවනකොට. මම ආපහු පෙන්නන්නම් මේ බටන් එක මේ තියෙන්නේ ඔටෝ හෝල්ඩ් එක. මේ ට්‍රැෆික් එක එළවනකොට අපි ආපහු හෑන්ඩ් බ්‍රේක් ඇද ගියර් එක පාක් එකට දාලා ආපහු ගියර් shift කරන්න. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම බ්‍රේක් එකෙන් කකුල අරගෙන තියෙන්නේ. දැන් මම ඇක්සලරේටර් එක පාගපු ගම ඉස්සරහට යනවා. දැන් නතර වුණා. මේකෙදි සමහර වෙලාවට මේක ඇක්ටිවේට් වුණේ නැත්තම් බ්‍රේක් එක පොඩ්ඩක් තදින් පා ගන්න. එතකොට අනිවාර්යෙන් ඔටෝ හෝල්ඩ් එක ඔටෝමැටිකලි ඇක්ටිවේට් වෙනවා. නැවත වරක් එක නවත්තලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මම වාහනේ නැවැත්තුවා. අන්න ඔටෝ හෝල්ඩ් එක ඇක්ටිවේට් වුණා. ඒක මම ආපහු පෙන්නන්නම්. දැන් වාහනේ යනකොට ඒක ඕෆ් වුණා. ඒ කියන්නේ කොළ පාට නැති වුණා. නවත්තලා බ්‍රේක් එක පාගපු ගමන්
auto hold activate. ඒකට වාට ඕන වෙලාවක කකුලේ ගන්න පුළුවන් ඇක්සලරේටර් එක. ඉතින් මම හිතනවා මේක ගොඩක් අය දන්නවා ඇති. මම මේක කරේ ඇත්තටම මේ නොදන්න අයට මොකද මේ ෆීචර් එක මම දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් මම නොදැනගෙන හිටියා වගේ තව ගොඩක් අය මේ ෆීචර් එක ගැන දන්නේ නැති අය ඇති. ඒගොල්ලන්ගේ දැන ගැනීම සඳහා තමයි මේක කරේ. අනිත් එක මේ ෆීචර් එක අනිත් වෙනත් වාහනවලත් ඇති. මේ Atto 3 එකේ විතරක් නෙමෙයි BYD Atto 3 එකේ විතරක් නෙමෙයි අනිත් වාහනවලත් ඇති. ඉතින් දන්නේ නැති අයගේ දැන ගැනීම සඳහා තමයි මම මේ ෆීචර් එක කරේ. මෙහෙම ෆීචර් එකක් තියෙනවා කියලා පෙන්වන්න කරේ. ඊට අමතරව තව දෙයක් මට ඔයගලන්ට පෙන්වන්න අවශ්‍යයි. මුගක් අය දන්නේ මේකේ අපි අපේ රේන්ජ් එක ඒක පෙන්වන්නේ මේ audio display instrument මේකේ පුළුවන් හැම වෙලාවෙම මේ ඩයිනමික් කියන එකට දාගන්න. මේ ඩයිනමික් කියන එකේදී මට කිලෝමීටර් 362ක් පෙන්නනවා. ඒක ස්ටෑන්ඩඩ් එකට දැම්මහම කිලෝමීටර් 385ක් තියෙනවා. ඉතින් මේ ඩයිනමික් කියන එකේ තමයි මේක තියාගන්න ඕනේ. මේ ඩයිනමික් කියන්නේ ඔයාගේ ඩ්‍රයිවිං පැටර්න් එක ස්ටඩි කරලා වාහනේ ස්ටඩි කරලා එයා දෙනවා ඔයාට හරියටම දුවන්න පුළුවන් කිලෝමීටර් ගාන මෙච්චරයි කියලා. ඒක තමයි මේකේ පෙන්වන්නේ ඩයිනමික් and ස්ටෑන්ඩඩ් කියන එක. ඉතින් බොහොම ස්තුතියි මම හිතනවා මේක නොදන්න අයට උදව්වක් වෙන්න ඇති කියලා. බොහොම ස්තුතියි. තව දෙයක් ඇඩ් කරන්න උනා අපි සාමාන්‍යයෙන් වාහනේ පල්ලමකදී වුණත් මේ auto hold එක වැඩ කරනවා. අපි බලමු පොඩක් ඉස්සරහට යන්න. හරි බ්‍රේක් දැන් බලන්න auto hold activate වෙලා තියෙන්නේ. බ්‍රේක් එකකින් කකුල ගන්න. දැන් බ්‍රේක් එකකින් කකුල අරගෙනත් ඔයගලන්ට පේනවා ඇති වාහනේ තියෙන්නේ පල්ලමක. ඒ වුණත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ආපහු ඇක්සලරේටර් එක ඔබන්. ඇක්සලරේටර් එක. බ්‍රේක්. බ්‍රේක් එකෙන් කකුල ගන්න. හරි. ඔයගලන්ට පේනවා ඇති auto hold activate වෙලා තියෙනවා. බ්‍රේක් එකෙන් කකුල අරගෙන තියෙන්නේ. ඒත් වාහනේ පල්ලමක තිබුණත් ඉස්සරහට යන්නේ නැහැ. හරි. එහෙනම් බොහොම ස්තුතියි මේ මං තව අමතර දෙයක් මේක පල්ලමකදී වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි ආපහු මේ වීඩියෝ එකට ඇඩ් කරේ. හරි බොහොම ස්තුතියි.